ඔය අයිටම් එකක ප්‍රොෆිට් එක ගණන් බලන්නේ කොහොමද? බයින් ප්‍රයිස් අඩු කරලා සෙල් ප්‍රයිස් බලලා විතරද? එහෙමනම් පොඩ්ඩක් නවතින්න. ගොඩක් කඩේ ඕනර්ස්ලා හිතනවා මම රුපියල් 80ට ගත්ත අයිටම් එක රුපියල් 100ට විකුණනවා. ඒකින් ප්‍රොෆිට් රුපියල් 20යි. හැබැයි හැම වෙලාවෙම ඒක හරිම ප්‍රොෆිට් එක නෙවෙයි. ඒ අයිටම් එක ගේන්න ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් ගියාද? සමහර පීසස් ඩැමේජ් වුණාද? කස්ටමර්ට ඩිස්කවුන්ට් දුන්නාද? ණයට දීලා තව කලෙක් වෙලා නැද්ද? ඒවත් බලන්න ඕනේ. මොකද අයිටම් එක ෂෙල්ෆ් එකට එනකමත් කස්ටමර් අතට යනකමත් කොස්ට් එකක් යනවා. ඒ නිසා අයිටම් එකක ප්‍රොෆිට් බලද්දි මේ 3 දේ බලන්න. 1. ගත්ත මිල බයින් කොස්ට්. 2. විකුණන මිල සෙලින් ප්‍රයිස්. 3. අමතර වියදම් එක්ස්ට්‍රා කොස්ට්. ඊට පස්සේ තමයි ඇත්තටම අතට ඉතිරි වෙන ප්‍රොෆිට් එක පේන්නේ. අද කඩේ ටොප් සෙලින් අයිටම්ස් 5ක් ගන්න. ඒවාට මේ 3ම ලියන්න. බයින් කොස්ට්, සෙලින් ප්‍රයිස්, එක්ස්ට්‍රා කොස්ට්. එතකොට ඔයාට පේනවා ඇත්තටම ප්‍රොෆිට් තියෙන්නේ මොන අයිටම් එකේද කියලා. මේ වගේ ගණන් ක්ලියර් කරගන්න හරි ස්ටෙප් උදව් කරනවා. POS මැෂින් ඕනේ නැහැ. software ඉගෙන ගන්න ඕනේ නැහැ. reports ෆෝන් එකටම